අපේ රටේ මිනිස්සු 20000කට රට රැකියා අවස්ථා හදලා දීපු මේ මනුස්සයා කවුද? එයාව හොයාගෙන අද අපි ආවා මහනුවරට. මේ ඉන්නේ ඒ විශිෂ්ට ව්‍යවසායකයා සහස්ත්‍ර හෝල්ඩින්ග්ස් අධිපතිතුමා සනත් තිලකරත්න මහත්මයා. ආයිබෝන් ඔබතුමාට මුලින්ම. ඇතුළට ගිහිල්ලා අපි වැඩිදුර කතා කරමු. සහස්ත්‍ර හෝල්ඩින්ග්ස් ආයතනය පොඩි ආයතනයක් විදිහට තිබිලා ලොකු ආයතනයක් බවට පත්වෙච්ච කතාව පිළිබඳව තමයි අපි අහලා බලන්න සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම මට අහන්න හිතුණා සනත් මහත්මයා දැන් අතරම මේ ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නැහැ නේ සහස්ත්‍ර හෝල්ඩින්ග්ස් කිව්ව මොකක්ද කියලා. මොකක්ද මේ සහස්ත්‍ර හෝල්ඩින්ග්ස් කියන ආයතනය? සහස්ත්‍ර හෝල්ඩින්ග් කියන ආයතනය විදේශ සේවා සපයන්නෙක් විදිහට වසර 20ක් පුරාවට පවත්වාගෙන යන ආයතනයක්. 2005 තමයි සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනය ආරම්භ වෙන්නේ. 2005 ඉඳලා 2025 මේ දක්වා විදේශ රැකියා ලබා දීම සහ උසස් අධ්‍යාපනය සඳහා වීසා නිකුත් කිරීම සිදු කරනවා සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනය සේවාවක් හැටියට. දැන් අද වෙනකොට 20000කට වැඩිය ඔබතුමා ලංකාවේ පිරිස රට යවලා තියෙනවා. දැන් 20000ක් වගේ පිරිසක් රට යවන්න තරම් මේ ආයතනය කොයිතනින්ද පටන් ගත්තේ? මුලින්ම මේ සහස්ත්‍ර හෝල්ඩින්ග්ස් කියන ආයතනය පටන් ගන්න කලින් මොනවද ඔබතුමා කළේ? සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනය ආරම්භ වෙන්නේ 2005. ඊට පෙර මම වසර 5ක ආරක්ෂක අංශයේ සේවය කරනවා. ඒ රැකියාව මම අදහස් කරා මගේ ජීවිතේට ගැලපෙන්නේ නැහැ කියලා. ඒකත් එක්ක තමයි මම 2005 වසරේ ආරම්භ කරන්නේ සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනය. මගේ ජීවිතේට මම ගොඩක් දේවල් එකතු කරගත්තා මගේ කලින් රැකියාව තුලින්. 2005 සිට මේ දක්වා විනය මූලික කරගෙන තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. මගේ මුලින්ම හිටියා මගේ මිතුරෙක් ලෙබනන් රාජ්‍යයේ ඉඳලා තමයි මේ යෝජනාව කරේ. ලෙබනන් රාජ්‍යයේ සේවක සේවිකාවන් බඳවා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ සඳහා මට මේක මුලින්ම ආරම්භ කරන්න කියලා. 2005 වසරේ තමයි මම ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශයේ බලපත්‍රය ලබා ගන්නේ. සහස්ත්‍ර ඉන්ටර්නැෂනල් ආයතනයේ නමින් මහනුවර ප්‍රධාන කාර්යාලය හැටියට අපි ස්ථාපනය කරනවා 2012 වසරේ. 2005 වසරේ මම දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ ආරම්භ කළපු සහස්ත්‍ර ආයතනය එක කාර්ය මණ්ඩල සේවකයෙක් සමග තමයි මම මුලින්ම මේ ආරම්භ කරේ මේ දෙහිඅත්ත කණ්ඩිය නගරේ. ඉන්පසු තමයි මහනුවර ප්‍රධාන කාර්යාලය හැටියට 2012 වසරේ ආරම්භ කරන්නේ සහස්ත්‍ර හෝල්ඩින්ග් පුද්ගලික සමාගම. දැන් මේ දෙහිඅත්ත කණ්ඩිය වගේ දුෂ්කර ප්‍රදේශයක ආරම්භ කරන්නේ? මගේ පදිංචිය තිබුණා දෙහිඅත්ත කණ්ඩිය කියන ප්‍රදේශයේ වසර 7ක විතර වගේ කාල සීමාව. ඒකත් එක්ක තමයි මම දෙහිඅත්ත කණ්ඩියෙන් ආරම්භ කරන්නේ මේ ආයතනය. සනත් මහත්මයා දැන් දෙහිඅත්ත කණ්ඩියෙන් පළවෙනි අඩිතාලම තියලා ඊට පස්සේ දැන් බලනකොට මම හිතන්නේ ශාඛා 3ක් තියෙනවා දිවින පුරා දැන් මේ වෙනකොට. ඊටු ටික කොහොමද ගොඩනගාගෙන ආවේ? මම කලින් කිව්වා වගේම බොහොම පොඩිවට ආරම්භ කරන්නේ. නමුත් මේක වසරක් දෙකක් යන විට මට පැහැදිලි වුණා මේ දෙහිඅත්ත කණ්ඩියේ නගරයේ විතරක් ඉඳලා මට ලොකු සේවාවක් දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ මත මම වසර 6ක් විතර වගේ යනකොට 2012 වසරේ එනවා මහනුවර නගරයට. මහනුවර නගරයේ සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනය නමින් සහස්ත්‍ර හෝල්ඩින්ග් පුද්ගලික සමාගම නමින් ආයතන ස්ථාපනය කරනවා ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශයේ අනුමැතිය සහ බලපත්‍ර සමග. මොකද මම මහනුවරට ඇත්තටම එන්නේ දෙහිඅත්ත කණ්ඩිය එක සීමා වෙච්ච කොටසක් ලංකාවේ. මහනුවර කියන්නේ මධ්‍යම නගරය මුළු ලංකාවම සම්බන්ධ වෙන්න පුළුවන් නගරයක්. මම අදහස් කරන්නේ එතනදී මහනුවර ඉඳලා මුළු ලංකාවටම සේවා සපයන්නේ කැටියට මේ සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන අදහසින් තමයි මම මහනුවර නගරයට 2012 ආරම්භ කරන්නේ ආයතනය. මහනුවර නගරයට එද්දි කොච්චර විතර සේවක පිරිසක් එතකොට හිටියද සහ මේක කොච්චර විතර දියුණු වෙලා තිබ්බද ඔබතුමාගේ ව්‍යාපාරය? මහනුවර නගරයට එනකොට 15ක පමණ කාර්ය මණ්ඩල පිරිසක් හිටිය ආයතනයේ. මහනුවර 2012 ආරම්භ වුවත් එක්ක අපි අදහස් කරන සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනය මේ ගෘහස්ථාංශයේ රැකියාවලින් මිදිලා වෙනත් විවිධ වූ රටවල් එක්ක කටයුතු කරන්න ඕන සහ විවිධ වූ රැකියා අවස්ථා හොයාගෙන සේවාව සපයන්න ඕන කියන අදහස එනවා සහස්ත්‍ර හෝල්ඩින්ග් ආයතනයට. 2023 වසරේ අපි දකුණු පළාතේ අයට සේවා සපයන්නේ කැටිරිය වගේම ගාල්ල නගරයේ කාර්යාලයක් විවෘත කරනවා සාකා කාර්යාලයක් හැටියට.
සහස්‍ර හෝල්ඩින් පුද්ගලික සමාගමේ. මේ වෙනකොට සාකා කාර්යාල 2යි ප්‍රධාන කාර්යාලය මහනුවර. දැන් එතකොට මේ ගොඩක් දෙනෙක්ට අද වෙනකොට තියෙන හීනයක් තමයි සනත් මහත්මයා මේ කොහොම හරි කමන්නේ රටකට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න ඕනේ කියන කාරණේ. දැන් මේක ඉතිහාසයෙන් නම් ලංකාවේ තිබ්බා. දැන් මේ වෙනකොට ආර්ථික අර්බුදයත් එක්ක ටිකක් වැඩි වෙලා තියෙනවා. දැන් මෙච්චර කාලයකට කොච්චර විතර ප්‍රමාණයක් මොන රටවල් වලට යවලා තියෙනවද රැකියාවන් සඳහා? හසිත අපි මේ වෙනකොට 20000කට අධික ප්‍රමාණයකට රට යවලා තියෙනවා. 2025 මේ වසර වෙනකොට 2000කට අධික ප්‍රමාණයක් මේ වසර තුල අපි රට රැකියාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන් රොමේනියාව, ඊශ්‍රායල, ජපානය සහ මැද පෙරදිග ජෝර්දාන් සහ ඩුබායි මේ රටවල් දෙකට විශේෂයෙන් ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාව අවස්ථා සහ ඒත් එක්කම රොමේනියාව, ඊශ්‍රායලය, ජපානය කියන රටවල් සඳහා සියලු රැකියාව අවස්ථා විශේෂයෙන් ඊශ්‍රායලයේ ඉදිකිරීම අංශය සහ මේ සුපර් මාකට් රැකියාව අවස්ථා සඳහා රට රැකියාව ලබා දීම සිදු කරලා තියෙනවා. සනත් මහත්මයා දැන් බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ රැකියාව දෙන්න මේ රැකියාව වලට අයදුම් කරලා කොච්චර විතර කාලයක් බලාගෙන ඉන්න වෙනවද සහ මේ රැකියාවට කොච්චර විතර මුදලක් යනවද කියලා අපිට කියන්නකො කොච්චර විතර මුදලක් සහ කාලයක් යනවද? රොමේනියාව සඳහා ගත වෙන කාලය මාස 8ක 10ක විතර වගේ කාල සීමාවක් යනවා. ඊශ්‍රායල් සඳහා මාස 4ක විතර වගේ කාල සීමාවක් යනවා රැකියාව සඳහා පිටත් වීමට. ඒත් එක්කම ජපානය සඳහාත් ඒ වගේ කාල සීමාවක් යන්නේ. සහ ජෝර්දානය, ඩුබායි මාස 2ක විතර වගේ කාල සීමාවක් යන්නේ. මේ ජෝර්දාන් සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ ආයතනය. ඊශ්‍රායල් සහ ජපානය, රොමේනියාව මේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාංශයේ අනුමත ගාස්තු තමයි අපේ ආයතනය අය කිරීම සිද්ධ කරන්නේ. දැන් සනත් මහත්මයා මේ දැන් අපි ගත්තොත් එහෙම විදේශ රැකියා ලබා දෙන ආයතන ලංකාවේ සෑහෙන තියෙන දැන් වැහි වැහලා තියෙනවා. දැන් කුරුණෑගල පැත්තේම ගියොත් එහෙම ටවුන් එක දෙපැත්තේ තනිකර තියෙන්නේ විදේශ රැකියා ලබා දෙන ආයතන විතරයි. දැන් මේ සහස්‍ර හෝල්ඩින්ග්ස් කියන මේ සන්නාමය ගත්තොත් අවුරුදු 20ක් තිස්සේ මෙච්චර ලොකු ප්‍රමාණයක් රට යවන්න මෙච්චර ලොකු ආයතනයක් බවට පත් වෙන්න මේ අනිත් විදේශ රැකියා ලබා දෙන ආයතනයි සහස්‍රයක අතර තියෙන වෙනස මොකද්ද? ඔබතුමා මොකද්ද කරලා තියෙන මැජික් එක? අපේ අනිත් ආයතනත් එක්ක තියෙන වෙනස තමයි අපේ මේ බඳවා ගන්නා ක්‍රියාපටිපාටිය සහ ඒත් එක්කම අනික් ආයතනත් එක්ක තියෙන වෙනස තමයි මේ ගාස්තු අය කිරීම. මේ අපි වැඩ කරන්නේ සෑම සියලු අවස්ථාවකදීම මේ අවම ගාස්තු කියන concept එක යටතේ. ඉතින් මේ මුදල් අය කරලා රැකියාවන් ලබා දෙන රටවල් වෙනුවෙන් අය කරන ගාස්තුව අනික් ආයතනත් එක්ක ගත ලොකු වෙනසක් තියෙනවා අපේ ආයතනයේ. ඒ මත තමයි මේ අයදුම්කාර පාර්ශවයේ අපි වෙත ආකර්ෂණය වෙන්න මූලික හේතුව. ඒ කියන්නේ ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන් අනිත් ආයතනත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් සහස්‍රකයේ ගාන අඩුයි කියන එක. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අනිත් කාරණේ අනිත් කාරණේ තමයි අපි බඳවා ගන්න ක්‍රියාපටිපාටිය. මෙතනදී අපිට අයදුම් කරන අයදුම්කාර පාර්ශවය මේගොල්ලොන්ගේ මේ රැකියා පළපුරුද්ද රැකියාවේ නිපුණතාවය ඒත් එක්කම අධ්‍යාපන සුදුසුකම් භාෂා දැනුම මේට අමතරව විනය කියන සුදුසුකම අනිවාර්ය සුදුසුකමක් විදිහට සහස්‍ර හෝල්ඩින් ආයතනය බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක තමයි සාර්ථකව මේ වසර 20ක් පුරාවට වැඩිම විදේශ රැකියා ප්‍රමාණයක් අපිට ලබා දීමට හැකි වෙලා තියෙන්නේ. දැන් සනත් මම දැන් ගොඩක් වෙලාවට විදේශ රැකියා ආයතන වලින් දෙන්නේ ලේබර් ජොබ්ස්. එතකොට දැන් ඔබතුමා ළඟ තියෙන ලේබර් ජොබ්ස්ද නැත්නම් කැටගරිස් ගොඩක් තියෙනවද? කොහොමද ජොබ් බැංක් එකේ තියෙන ජොබ්ස් මොනවද? අපේ සහස්‍ර හෝල්ඩින් ආයතනයේ හැම වෙලේම ස්කිල් වර්කර්ස්ලා නන් ස්කිල් වර්කර්ස්ලා කියන ජොබ් කැටගරි යටතේ තමයි රැකියාව ලබා දීම සිද්ධ කරන්නේ. විශේෂයෙන් හෝටල් ශාස්ත්‍රය, ඇඟලුම් ශාස්ත්‍රය, ඔටෝමොබයිල් ශාස්ත්‍රය, ඉදිකිරීම් ශාස්ත්‍රය සහ වෙනත් විවිධ වූ රැකියා අවස්ථා. මේ තුල තමයි වැඩි ආකර්ෂණයක් සහස්‍ර හෝල්ඩින් ආයතනයට තියෙන්නේ මේ විවිධ වූ රැකියා අවස්ථා. ගොඩක් වෙලාවට විදේශ රැකියා සඳහා අපේ අය විදේශගත වුණාන් පස්සේ කරන ලොකු චෝදනාවක් තමයි සමහර වෙලාවට රට ගිහිල්ලා අතහැරලා දාලා තියෙනවා. සමහරට ගියන් පස්සේ ඒ කියන ජොබ් එක නෙමෙයි තියෙන්නේ. සමහරට ජොබ් දෙනවා කොට ජොබ් නැහැ. අතරමං වෙලා තියෙනවා. එතකොට මේ වගේ පැමිණිලි ඔබතුමාලට ඇවිල්ලා නැද්ද කවදාවත්? මෙහෙමයි. මෙතනදී මේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මෙතනදී අපි වෙන් කරලා හඳුන්වලා තියෙන අවස්ථා තුනක්. බඳවා ගැනීම, පෙර විමසීම සහ පසු විමසීම. මේ තුල තමයි රැකියාවක රැකියා ආයතනයක සාර්ථකත්වය සහ රැකියා කරන පුද්ගලයාගේ සාර්ථකත්වය තියෙන්නේ. පිටරට රැකියාවලට ගියන් පස්සේ ගැටලු නැහැ කියන්න බෑ. ගැටලු තියෙන අවස්ථා තියෙනවා. නමුත් අපේ ආයතනයේ මේ පසු විපරීම්
පසු විපරීම් සහ පසු විමසීම් මේ කියන කොටස යටතේ තමයි සාර්ථකව ගැටලු නොමැතිව ඉදිරියට කටයුතු කරගෙන යන්නේ. ඔබතුමා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා මේ ව්‍යාපාරය තුළ. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක්ට ඔබතුමා රැකියාවක් හොයලා දීලා තියෙනවා අපේ රටේ. එතකොට තමුන්ගේ ආර්ථිකය නගා සිටුව ගන්න, තමුන්ට ජීවනෝපාය මාර්ගයක් හදලා දීලා තියෙනවා මිනිස්සුන්ට. දැන් තව ඉස්සරහට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් රට යන්න කොහොමද ඔබතුමාලව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ? අපේ සහස්‍ර හෝල්ඩින් ආයතන ප්‍රධාන කාර්යාලය අර මහනුවර මහරෝහල ඉදිරිපිට ස්ථාපනය කරලා තියෙනවා. ඒත් එක්කම කෙටි දුරකථන අංකයක් තියෙනවා 1340 කියන කෙටි දුරකථන අංකය. මේ හරහා සහස්‍ර හෝල්ඩින් ආයතනයේ කෝල් සෙන්ටර් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ කෝල් සෙන්ටර් එකට සම්බන්ධ වුණාන් පස්සේ රැකියා අපේක්ෂකයන්ට අවශ්‍ය සියලු විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පොඩි තැන ඉඳන් ඔබතුමා ලොකු ව්‍යාපාරයක් දක්වා මේ ව්‍යාපාරය ගොඩනගලා මේ රටට කරලා තියෙන සේවය මොකක්ද ඇත්තටම බැලුවොත්? විශේෂයෙන් හසිත අපි රැකියා ලබා දීම මූලික කරගෙන ලංකාවේ රැකියා අහිමි අයට රැකියා අවස්ථා උදා කරලා දීලා තියෙනවා. ඒත් එක්කම මේ විදේශ විනිමය තුලින් පවුල් දහස් ගණකගේ ආර්ථිකය අපි ඉහළ නංවලා තියෙනවා. ඒත් එක්කම සුබ සාධන කටයුතු අපි 2005 වසරේ ඉඳලා විශාල ප්‍රමාණයක් කරගෙන ආවිලා තියෙන මේ ගම් මට්ටමේ තියෙන සුබ සාධන කටයුතු මේ වගේ අවස්ථාවන් සඳහා අපේ ආයතනය මූලික වෙලා කටයුතු කරලා තියෙනවා. සහස්‍ර හෝල්ඩින් අපි සංචාරක කර්මාන්තයට අමතරව මේ ලංකාවේ තියෙන ඇඟලුම් කර්මාන්තයට අමතරව ගොඩක් දුරට මේ විදේශ රැකියා තුලින් ලංකාවට විදේශ විනිමය ගෙන්වීම තුළ අපි පෙරගමන් කරුව වෙලා ඉන්නවා අපේ ආයතනය. එතනදී අපි දායකත්වයේ දක්වලා තියෙනවා සහස්‍ර හෝල්ඩින් ආයතනයේ හැටියට විදේශ රැකියා තුලින් ලංකාවට විදේශ විනිමය ගෙන්වීමේ කොටස්කාරවරුන් හැටියට. අපේ තරුණ තරුණියන්ට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? මට විශේෂයෙන් තරුණ තරුණියන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි පිටරට රැකියාවකට විශේෂයෙන් උනන්දු වෙනවා නම් මේ වෘත්තීය හැකියාව තමන්ගේ වැඩි දියුණු කරගන්න යම් හෝ වෘත්තියක් හැකියාවක් ඇති කරගන්න එක සහ භාෂා දැනුම වැඩි කරගන්න එක. විශේෂ නිපුණතාවයක් යටතේ පිටරට රැකියාවකට යනවා නම් වරප්‍රසාදයක් වෙනවා පිටරට තියෙන අත්දැකීම් සහ ඒ දැනුමත් එක්ක ඒ තාක්ෂණයත් එක්ක ලංකාවට නැවත පැමිණෙන පස්සේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා මේ විශේෂ නිපුණතා යටතේ ස්කිල් එකක් යටතේ විදේශ රැකියාවන් වල නියුතු වෙලා එන ආයුධම්කාර මහත්ම මහත්මීන්ට. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි ඔබතුමාට. ඉතින් අතරම මේ වගේ වැඩසටහන් තුලින් අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ව්‍යවසායකයෙක් කොහොමද ගොඩ නැගුණේ කෙනෙක් බලන් ඉඳලා මටත් මේ දේ කරන්න පුළුවන් කියලා හිතලා ව්‍යාපාරයක් ගොඩනගන්න හරි නැත්නම් සහස්‍රායක තුලින් රටකට ගිහිල්ලා හරි හරිමාවතේ රටකට ගිහිල්ලා හරි රැකියාවක් තෝරගෙන තමුන්ගේ ජීවිතය ගොඩනගා ගන්න හරි යම් කිසි ආකාරයක ධෛර්යයක් නැත්නම් අදහසක් ලබා ගැනීම තමයි. ඉතින් ඔබතුමාගේ ව්‍යාපාරයත් ඉදිරියට දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි ඔබතුමාට.